කියන්න බලන්න මං හිතන්නේ. හරි මං කියන්න. ඔයා එකත් 9ක් අතර ගානක් තියෙනවා. මොකක්ද නැනේ මට බෑ. වෙන දේ කරන්නකෝ. හරි. දැන් මේ ගාන දෙකින් වැඩි කරා. හරි. අටක් එකතු කරා. දැන් මේ ගාන දෙකින් බෙදන්න. කද්දානේ අමාරු වෙන්නේ. කරන්න. හරි. දැන් මුලින් ආපු ඉලක්කම මේ ගානෙන් අඩු කරන්න. හරි. දැන් මේ ඉලක්කමට අදාළ ඉංග්‍රීසි අකුර හිතාගන්න. මොකක්දනේ මේක ඉවර වෙන්නේ නැන්ද? තව පොඩ්ඩයි. හරි. දැන් ඒකෙන් රටක් හිතාගන්නකො. රටක් හොඳේ. හරි. දැන් ඒ රටේ අග අකුරින් සතෙක් හිතාගන්න. ඉංග්‍රීසියෙන් හරිද? සත්තු නෑනේ අනේ. තව හිතන්නකෝ. හරි. දැන් ඒ සතාගේ අන්තිම අකුරින් පාටක් හිතාගන්න. මොකක්දනේ? හරි හරි. දැන් මං හිතාගත්තු පාට කියන්න බලන්න. ඩෙන්මාර්ක් වල ඔරේන්ජ් පාට කැංගරු වෙනවා. ඔකොම දැනගත්තේ? අනේ මට කියන්නකෝ කියලාද? පස්සේ ප්ලීස්. පස්සේ. ඔයා කිව්ව හරියටම හරි. වත් මාරයි. අන්න ඒක තමයි මම ඇත්තටම හිතුවේ.